කොහොමද ඔයාලට? ඔන්න ඉතින් අද මගේ උපන්දිනේ. සාමාන්‍යයෙන් උපන්දිනයක් කිව්වහම මතක් වෙන්නේ ලස්සන කේක් එකක්, ඉටිපන්දම් වගේ දේවල්නේ. ඉතින් මං හිතුවා මේ කේක් වලට වියදම් කරන පුංචි මුදලින් දුවේ මෙන්න මේ පුංචි කාරණා පහ තියෙන්න ඕනෙලා. ඔන්න ගෙවල් වල දුවලා ඉන්නවා නම්, ගෙවල් වල මිනිපිරියෝ ඉන්නවා නම් මේ ටික කියලා දෙන්න ඕනේ. කාන්තාවක් ළඟ මේ පහ තියෙන්න ඕනේ. මොනවද? පළවෙනි එක පුබ්බුට්ටායිනි. උදේ පාන්දර නැගිටින්න. මොකද අම්මා නැගිටලා දෙපගිනි මෙලෙව්වහම නිස්ත්‍රියා කාන්තාව ගෙටෙන්නේ. අම්මා දවල් 12 වෙනකන් නිදිනවා නම් ඒ ගෙදෙට්ට කැඳක් නැහැ. කවදා හරි අම්මලා වෙන්නේ මේ පුංචි ගෑන් ළමයිනේ කවදා හරි. ඒගොල්ලන්ට කියලා දෙන්නකො උදේ පාන්දර පුතේ නැගිටින්න. පච්චා නිපාතිනී හැමෝටම පස්සේ නිදා ගන්න. කාන්තාවකට පින්වත්නි හැන්දෑවේ 6-7 වෙද්දි කලන්තේ හැදුනොත් අනේ දැන් හරි අමාරු යඟට නිදා ගන්න ඕනේ. ගෙදර ඉඳුල් තැන් වල ගොඩ ගැහිලා. කාපුවා කාපු තැන් වල. කුණු මුළු වල හැමතැන. කැරපොත්තෝ මීයෝ ගෙවල් ඇතුලේ පැටව ගහනවා. ඉඳුල් ගඳට අමනුෂ්‍යෝ ගෙවල් වලට බැල්ම හෙලනවා. ඒ ගෙදර සිරියාව ඔක්කොම නැති වෙලා යනවා. ඒ නිසා කාන්තාවකට කියලා දෙන්න ඕනේ පුංචි කාලේ සියලු වැඩ අවසන් කරලා නිදා ගන්න. එතකොට සුව නිින්දක් හොඳට නිදා ගන්න පුළුවන්. පහුවෙන්ද උදේට අවදි වෙලා ඉන්න තියෙන්නේ දිව්‍ය ලෝකයක් වගේ කුස්සියකට. ඊළඟට බුදුහාඳුරෝ කියනවා දුවේ කිංකාර පටිස්සාවෙනි පුංචි කාලේ ඉඳා ගෙදර වැඩ හොය කරන්න ඕනේ කාන්තාව. කාන්තාවකට පින්වත්නි අමුතෙන් කියන්න කොස්ස ගන්නකො, ඉදල ගන්නකො, අතු ගන්නකො ඒව ඕනේ. එයාට තියෙන්න ඕනේ ස්වයං දැනීමක්. මා විසින් කළ යුත්තේ කුමක්ද? මකුළු දැල දැක්කහම කඩන්න කියන්න ඕනේ නැහැ කවුරුත්. එයා ඒක කඩන්න ඕනේ. ගේ ඉස්සරහා මල් ටිකක් හිටව ගන්න, ගේ පිටිපස්සේ කරපින්චරම් අහිංසක සත්තුන්ට කෑම ටිකක් හදලා දෙන්න ඕනේ කියලා. කේක් එකක් කපලා සාදයක් තියලා අවසානයේ ඉතුරු වෙන්නේ හිස් වෙච්ච පසුම්බියකුයි බෙල් ටිකකුයි විතරයිනේ. මේ වගේ දෙයක් කරපුවාම හිතට දැනෙන සතුට මිල කරන්න බෑ. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවානේ තිරසන් සතෙකුට කෑම වේලක් දුන්නහම මොනතරම් ආනිසංස ලැබෙනවද කියලා. ඉතින් වෙලාවකට නම් මට හිතෙනවා සමහර මිනිස්සුන්ට වඩා සත්තු හොඳයි කියලා. මිනිස්සු මූණට හොඳින් ඉඳලා පිටින් නගුණ කියනවනේ. හැබැයි කවදාවත් සත්තු එහෙම කරන්නේ නැහැ. මිනිස්සු වාට ආදරය කරන්න ඔයාගේ ළඟ ඉන්නේ සල්ලි, බලය, ලස්සන තියෙන කල් විතරයි. ඒ සතෙක් ඔයාව තෝරාගන්නේ ඔය කිසිම කොන්දේසියක් බලන්නේ නැතුව. ජීවිතේ අමාරුම තැන් වලින් මිනිස්සු අපිව දාලා යනවා. හැබැයි සත්තු කවදාවත් එහෙම කරන්නේ නැහැ. අයිතිකාරයා අමාරුවේ වැටුනහම අතාරින්නෙත් නැහැ. ඉතින් මට නම් නිරන්තරයෙන්ම හිතෙන කාරණාවක් තමයි අපි අතර ජීවත් වෙන සමහර මිනිස්සුන්ට වඩා ඇත්තටම සත්තු හොඳයි කියන කාරණාව. ඉතින් මම මේ විදිහට මං හදාගත්ත කෑම සත්තුන්ට දුන්නා. ඉතින් මගේ හිතට නම් ගොඩාක් සතුටුයි. ඉතින් මේ පින මම හැදූ වැඩූ මගේ ආදරණීය දෙමව්පියන්ටත්, ඒ වගේම මාව රැක බලාගත් අයටත්, මා නමින් මිය පරලොව ගිය මගේ වර්ග පරම්පරාවේ සියලුම ඥාතීන්ටත් මේ පින අත් වේවා. ඒ වගේම ඔවුන් දුගතියකටපත් වෙලා තියෙනවා නම් දුගතියෙන් මිදී සපවත් ජීවිතයක් ලැබීමට මේ පින නිරන්තරයෙන්ම හේතු වාසනා. තුමුල නමුණු කොළ කිරිස උදුල සඳ මඩල දුටුන තරවටුනා තමයි කිමද මේ තරම් මේ ගැන හිනහෙන්නට කාරණා මුණ රතු වෙලා දෙනතින් කඳුළු පනින තුරු වෙලියට ඔහොම හිනා වෙනකොට උඹ ලස්සනයි උමා ඔහොම හිනා වෙනකොට උඹ ලස්සනයි උමා